සුබ දවසක් හැමෝටම. හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ කියුරියස් කබ් හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එකට. හෝම් ස්කූලින් පටන් ගන්න කලින් මං හිතුවා ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙන්න. හෝම් ස්කූලින් පටන් ගන්න කලින් අපි ඉගෙන පොඩි අවබෝධයක් ලබාගෙන තියෙන ගොඩක් හොඳයි. ඒ නිසා මුලින් බලමු හෝම් ස්කූලින් කියන්නේ මොකක්ද කියලා. හෝම් ස්කූලින් කියන්නේ තමන්ගේ දරුවන්ට නිවසේදීම අධ්‍යාපනය ලබා දීම තමයි හෝම් ස්කූලින් කියලා සරලවම කියන්නේ. ඉතින් හෝම් ස්කූලින් කියන්නේ පොත්පත් ගොඩක් ළඟ තියාගෙන වර්ක්ෂීට් ගොඩක් ළඟ තියාගෙන ඒවත් එක කාලය ගෙවන එක නෙමෙයි හෝම් ස්කූලින් කියලා කියන්නේ. සෙල්ලමෙන් පීඩනයකින් තොරව සතුටින් ගෙවන කාලයක් තමයි හෝම් ස්කූලින් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ප්‍රෝග්‍රෑම් එක වර්ක්ෂීට් වලට අඩු බරක් තියලා අපි ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න ගමන් සතුටින් ඒ දේවල් අධ්‍යයනය කරන ගමන් තමයි මේකේ ලෙසන් ටික මම ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද අපි දරුවන්ට දෙයක් කියලා දෙනකොට ඒක බෝරින් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලන්ට සතුටින් දේවල් ඉගෙන ගන්න කියලා දෙන්න ඕන. එතකොට පොත්පතේම ඇවිල්ලා දේවල් කරන්න බැහැනේ. තාම චුටි බබාලානේ ඒගොල්ලෝ. ඒ නිසා අපි ඒ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. හෝම් ස්කූලින් පටන් ගන්න හොඳම වයස තමයි අවුරුදු 2-5 අතර කාලය කියන්නේ. මුල් ළමාවියනේ අපි මේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න මේ හැමදේම කරන්නේ. ඉතින් මේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න හොඳම වයස තමයි 2-5 අතර කාලය තමයි හෝම් ස්කූලින් පටන් ගන්න හොඳම වයස කියලා මම නම් හිතන්නේ. ඒ නිසාම මම හෝම් ස්කූලින් පටන් ගත්තේ ටොඩ්ලර් ඇන්ඩ් ප්‍රී ස්කූල් කාණ්ඩ දෙකටම. ඊළඟට බලමු හෝම් ස්කූලින් පටන් ගන්න ඔයාලා ළඟ මොනවද තියෙනවද ගුණාංග කියලා. පළවෙනි දේ තමයි ඇන්ගර් මැනේජ්මන්ට් කියන දේ. මොකද අපිට තරහ පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද පොඩි දරුවෙක් එක්කනේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. අපි කියලා දෙන ලෙසන් එකට අවධානය නොදීන්න පුළුවන්. එතකොට අපිට තරහ යනවා. ඉතින් ඒ දේ පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන මුලින්ම. මොකද නැත්තම් බබාටත් එපා වෙනවා. අපිටත් එපා වෙනවා මේ දේ කරගෙන යන්න. ඒ නිසා මුලින්ම ඇන්ගර් මැනේජ්මන්ට් කියන දේ පුරුදු වෙලා ඉන්න ඕන. ඊළඟ දේ තමයි දරුවට කියලා දෙන දේ ගැන ඔබ කොයිතරම් දැනුවත්ද කියන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. මොකද දරුවා මොනවාරි දෙයක් කියලා දුන්නාම මේගොල්ලෝ අපෙන් ප්‍රශ්න අහනවා. ඒ දේවල් වලට අපි නිවැරදි උත්තර දෙන්න ඕන දැනගෙන ඉන්න ඕන. ඒ නිසා අපි දරුවන්ට කියලා දෙන යන දේ ගැන අවබෝධයක් දැනුමක් තියාගෙන තමයි අපි දේවල් කියලා දෙන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ අහන දේවල් වලට අපි බොරු දේවල් කියලා දුන්නොත් ඒගොල්ලෝ ඒ දේවල් පිළි අරගෙන ඒගොල්ලෝ ඒ කියන්නේ දේවල් ගැන වැරදි විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම දන්න දේ විතරක් කියලා දෙන්න, නොදන්න දේ කියලා දෙන්න යන්න එපා. ඒ වගේම තමයි අපිට උඩම තියෙන දේ තමයි කොන්ෆිඩන්ට් එක. මේ කොන්ෆිඩන්ට් එක නැත්නම් අපිට මේ දේ කරගෙන යන්න බෑ. මොකද ආත්ම විශ්වාසය නැතුව දිගටම කරගෙන යන්න බෑ. මොකද අපි නතර කරන්න පුළුවන් මේ දේ මගේ. මොකද දරුවෝ කියන දේ අහන්නේ ඒගොල්ලන්ට විසේ. එතකොට ඇක්ටිවිටි කරන්න කැමති නෑ. ඒ වගේ නිසා අපිට මේ දේ මගේ දේ අතරින් හිතෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙන්න දෙන්නේ නැතුව කොන්ෆිඩන්ට්ලි අපි මේ දේ දිගටම කරගෙන යන්න ඕන. අනිත් දේ තමයි අපි මේ දේවල් නිර්මාණශීලීව උගන්වන්න ඕන. නිකම් පොතේ තියෙන දේ එහෙමම කියලා දෙන්න බෑනේ. දැන් මම ඔයගොල්ලෝ ලෙසන් එක දුන්නත් ඔයගොල්ලෝ ඒ දේ අධ්‍යයනය කරලා ඒකේ අයිඩියා එක අරගෙන දරුවොත් එක්ක එයාට නිර්මාණශීලීව කියලා දෙන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අන්න හෝම් ස්කූලින් පටන් ගන්න කාලය හදාගන්නේ කොහොමද කියන එක. මොකද ගෙදර ඉන්න අම්ම කෙනෙක් වුණත් වැඩ යන අම්ම කෙනෙක් වුණත් දෙන්නම එක වගේ කාර්යබහුලයි. මොකද ගෙදර තියෙන වැඩත් එක්ක මේ දේවල් කරන්න මැනේජ්මන්ට් කරගන්න හරිම අමාරුයි. ඉතින් වැඩ රාජකාරී කරන මවක් වුණත් ගෙදර ඉන්න මවක් වුණත් දෙන්නටම මේ කාලය කියන ප්‍රශ්නේ දෙන්නටම තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කාලේ මැනේජ්මන්ට් කරගන්නේ කියලා. මේකෙදි මුලින්ම බලන්න ඕන දරුවා ඉන්න තත්ත්වය. කියන්නේ එයාගේ මූඩ් එක කොහොමද කියලා මුලින්ම බලන්න ඕන. ඒකෙන් තමයි තීරණය කරන්න අපි උදේ වරුවේ කරනවද, හවස් වරුවේ කරනවද, රැට කරනවද, එයා නිදා ගන්න වෙලාව කොහොමද, එයාගේ දිනචර්යාව බලලා තමයි වෙලාවක් හොයාගන්න වෙන්නේ. උදේ වරුවේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පැයකමාරක් වගේ මේක කරගන්න පුළුවන් නම් මේ හෝම් ස්කූලින් වලට ගොඩක් හොඳයි. ඉතින් ඒ නිසා දරුවගේ චර්යා රටාව බලලා එයාගේ දවස ගෙන දේ බලලා එයාට ගැලපෙන වෙලාවක් මුලින්ම තෝරගන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඇක්ටිවිටිස් ටික ඒ කාට ගැලපෙන විදිහට හදාගන්න ඕනි.
අපිට උදේ කරන්නත් පුළුවන්, හවස කරන්නත් පුළුවන්, රෑ කරන්නත් පුළුවන්. ඒ වගේ කාලෙ බෙදා ගන්න පුළුවන් ඔබගේ මූඩ් එක අනුව. ඉතින් ඒ නිසා ඒක ඔයගොල්ලෝ තමයි තීරණය කරන්න ඕන කාලය උදේද කරන්නේ, හවසද කරන්නේ, රෑද කරන්නේ කියන එක තීරණය කරගන්න ඕන. එහෙම තීරණය කරලා බලලා ඔයගොල්ලෝගේ වැඩ කටයුතුත් ඒ වෙලාවට ටිකක් නතර කරලා ඒ වෙලාවට හෝම් ස්කූලින් වෙනුවෙන් කැප කරන්න පුරුදු වෙනවා ඉතින්. මොකද අපි පුළුවන් වෙලාවට එයාට බෑ, එයාට පුළුවන් අපිට බෑ. ඒ නිසා මුලින්ම අවධානය දෙන්න ඕන දරුවගේ පැත්තට. දරුවට පුළුවන් වෙලාවට තමයි අපි කරන්න ඕනේ. නැත්නම් අපිට පුළුවන් විදිහට මේක කරන්න බෑ. මොකද අපි දරුවට ගරු කරලා දරුවට ගැළපෙන විදිහට තමයි හදන්න ඕන. ඒ නිසා දරුවට පුළුවන් වෙලාව බලලා ඒ වෙලාවට ඔයාලගේ තියෙන වැඩ කටයුතුත් ඉවර කරගන්න බලන්න. ඊට කලින් ඊට පස්සේ කොහොම හරි අන්නේ දරුවගේ වෙලාවට තමයි අපි කරන්න ඕන. නිතරම මතක තියාගන්න ඕන දෙයක් තමයි දරුවා පීඩනයට පත් කරන්නේ නැතුව මේ දේවල් කරන්න. දරුවා කැමති නැත්තම් ඒ දේ නොකර ඒ වෙලාවේ මොකක් හරි වැඩක් කරලා සෙල්ලමක් හරි මොකක් හරි කරලා ඊට පස්සේ ආයේ try එකක් දෙන්න ඕන තමන්ගේ වැඩේ කරගන්න. එක දවසින් බැරි නම් දවස් දෙකක් හරි මේක try කරන්න මුලින් පුරුදු කරගන්න. අමාරු වෙයි. මොකද track එකට ගන්න ටිකක් අමාරු වෙන්නේ දරුවෙක්ව. ඒ නිසා දවස් දෙකක් කරලා බලන්න. මේ සතියේ දැන් මම plan කරන දෙන සතියේ දේවල් සතියෙම කරන්න ඕන දෙයක් නැහැ. දරුවට පුළුවන් විදිහට දරුවගේ වේගයට අනුව කරගෙන යන්න. මොකද තමන්ගේ දරුවට මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මට පේනවා සමාජයට පේනවත් මේක ඉක්මනට කරන්න එපා. දරුවගේ වේගයට අනුව එයාට ගරු කරලා මේ ක්‍රියාකාරකම් කරන්න. මොකද නැත්නම් දරුවට පොඩි කාලෙම මේ දේවල් එපා වෙන්න පුළුවන්. ඒ නිසා අපි සතුටින් මේ දේවල් කරගෙන යන්න ඕන. හෝම් ස්කූලින් ස්පේස් එක හදාගන්නේ කොහොමද? මේක තමයි ගොඩාක්ම වැදගත් පොයින්ට් එක. ඔයා කොච්චර දක්ෂමවක් වුණත් ඔයා ළඟ ගොඩක් ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනික ළඟ පොත්පත් තිබ්බත් වැඩක් නෑ මේ හෝම් ස්කූලින් කරන ඒරියා එක දරුවන්ට ප්‍රියමනාප නැත්තම්. ඒ නිසා මුලින්ම කරන්න ඕන හෝම් ස්කූලින් කරන්න හොඳ තැනක් හොයාගන්න. ඔයගොල්ලන්ට කාමරයක ඊට පස්සේ සාලේ හරි කොහේ හරි ගෙදර නිදහසේ හෝම් ස්කූලින් කරන්න පුළුවන් තැනක් ඉස්සෙල්ලා හොයාගන්න. එතන හොඳ රස් කරලා බබාට මේසයකුයි පුටුවකුයි තියලා ඒක යාට ආකර්ෂණීය වෙන විදිහට පෝස්ටර්, වෝල් පෝස්ටර් ඊට පස්සේ එක මම කිව්වා අනිවාර්යයෙන්ම හෝම් ස්කූලින් කරන්න අවශ්‍ය වෙන දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් එකතු කරලා ලස්සන හෝම් ස්කූලින් ස්පේස් එක හදාගන්න මුලින්ම. ඊට පස්සේ ඕන කරන ස්ටේෂනරීස් ඊට පස්සේ පොත්, ටොයිස් අනම්මනම් සේරම අවශ්‍ය කරන දේවල් විතරක් හෝම් ස්කූලින් වලට අවශ්‍ය කරන දේවල් ඔයාට බබාට ගන්න පුළුවන් උසකින් ඒ කියන්නේ ඒ දේවල් වලට ඉක්මනින් අවශ්‍ය දේවල් ගන්න පහසුවෙන් ලබා ගන්න පුළුවන් මට්ටමේ ඒරියා එකක් හදා ගන්න ඕනි. ඒ නිසා මේ ස්පේස් එක ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ ලස්සනට ඒක හදා ගන්න. ගොඩාක් දේවල් එකතු කරන්නත් එපා. එතකොට අර මේ අවධානය තියාගන්න බෑනේ හැම දෙයකටම යනවා. ඒ හින්දා රීඩින් කෝනර් එක වෙන තැනකින් ඊට පස්සේ සෙල්ලම් කරන තව තැනකින් ඒ වගේ සප්ලයිස් තියන්න වෙන තැනක ඊට පස්සේ යාගේ මේසෙ පුටු එක තැනකින් තියලා ඒ හරිය ගොඩාක් බඩු තියන්න එපා. මේසෙ පුටු තියෙන තැන මේසෙ පුටු විතරක් තියලා එතන නිකන් නිදහසේ හදලා දෙන්න. අනිත් දේවල් පේන්නේ නැති වෙන්න ඒ විදිහට හදලා දෙන්න. නැත්නම් අවධානය තියාගන්න බැරි නම් වැඩ කරනකොට අර දේවල් සෙල්ලම් බඩු හිම දකින්නකොට ඒවටම යන හදනවනේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මගේ හෝම් ස්කූල් රූම් එකත් මම වීඩියෝස් දානවා, ෆොටෝස් දානවා. එකකින් පොඩි අයිඩියා එකක් අරගෙන ඒ විදිහටම ගොඩක් දේවල් අරන් හදන්න ඕනේ. සාමාන්‍ය විදිහට හදාගන්න පුළුවන්. මුලින්ම ගොඩක් දේවල් ගන්න යන්නත් එපා. ඊට පස්සේ ටික ටික අපි හිමින් එකතු කරගන්න ඕන කරන දේවල් ඉස්සරහට. ඒ නිසා මේ පොඩ මුලින් අවශ්‍ය කරන දේවල් විතරක් අරගෙන හදාගන්න. ලොකු වේදමක් කරන්න ඕනේ නැහැ මුලින්ම. ඒ නිසා හෝම් ස්කූල් එක කරනකොට වැදගත් වගේම තිබ්බොත් අනිවාර්යයෙන්ම තිබ්බොත් හොඳයි කියලා හිතන දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි ඩයි කැලෙන්ඩර් එක. මේක ඔයගොල්ලන්ට ගෙදර හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට කඩෙන් ගන්නත් පුළුවන්. මම යූස් කරන්නේ කඩෙන් ගන්න එක.
එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ගෙදර හදාගන්න පුළුවන්. ඒ වගේම ඒක print out අරන් ගෙදර හදාගෙන නැත්නම් ඒ වගේම ගන්න පුළුවන් තෙමු එකෙත් තියෙනවා ඒ වගේ ගන්න. එහෙම හරි වෙන කොහොම හරි කැමති විදිහට කොහොම හරි ඩයි කැලෙන්ඩර් එකක් තියාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. දවස් අපිට කියලා දෙන්න, කාලගුණය කියලා දෙන්න, ඒ වගේ දේවල් වලට කියලා දෙන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තව අපිට ඕනි කරන දෙයක් තමයි හෑන්ඩ් වර්ක් ඕන එක කියන්නේ. ඒ දරුවා කරන වැඩ කියන්නේ දරුවා කරන ක්‍රියාකාරකම් එල්ලන්න අපිට ස්පේස් එකක් ඕනනේ. ඉතින් අන්න ඒකට තමයි හෑන්ඩ් වර්ක් ඕන එක කියන්නේ. ඒක අපිට රෙජිෆෝන් බෝඩ් එකක් බිත්තියේ ගහලා පින් වලින් එල්ලන්න තියාගන්න පුළුවන්. ඒ වගේ ස්පේස් එක ඒක හදාගන්න ටේබල් එක තියෙන තැනින්. එතකොට අපිට ඉතින් අධ්‍යාපනික දේවල් ඒ හරිය තියාගත්තාම ලේසි එක තැන. එතකොට කවුරු යාවමත් එතනින් එයාට පෙන්වන්න පුළුවන්. එයාට නෝනත් බලන් ඉන්න පුළුවන් එයා කරලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේ හෑන්ඩ් වර්ක් ඕන එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි හෝම් ස්කූලින් කරන්න කලින් සර්කල් ටයිම් කියලා පොඩි විනාඩි 10ක 20ක වගේ වෙලාවක් වෙන් කර ගන්න ඕන. ඒකෙදි අපි කරන්නේ සින්දු කියන එක, එක ගේම් කරන එක, පොත් කියවන එක, ඒ වගේ මොනවා හරි ෆ්ලෑෂ් කාඩ් පෙන්වන්න, අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් කරන්න මුලින් හෝම් ස්කූලින් ඇක්ටිවිටි පටන් ගන්න කලින් පොඩි එයාව ඒකට පොළඹව ගන්න පොඩි ට්‍රික් එකක් වගේ එකක් තමයි ඒක. ඒකෙන් එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, සින්දු ඉගෙන ගන්නවා. ඊට පස්සේ එක එක අපි ග්‍රොස් මෝටර් ඇක්ටිවිටිස් කරනවා ඒවා. ඊට පස්සේ එක ගේම් කරනකොට එයාගේ මොළෙත් ගොඩක් වර්ධනය වෙනවා. ඒකෙන් ඉතින් ඒගොල්ලෝ සතුටින් ඒ කාලේ ගත කරනවා. ඊට පස්සේ ඇෆර්මේෂන් එකක් එහෙම කියන්න පුළුවන්. එහෙම කියලා ඉවරලා තමයි අපි හෝම් ස්කූලින් පටන් ගන්න ඕන. එකපාරටම මෙන්න ඇක්ටිවිටිස් කරන්න යන්න එපා. අර වගේ සින්දු කියලා සතියට මන් දෙන සර්කල් ටයිම් එක අනිවාර්යෙන් ඒ සතිය පුරාම කරන්න. හොඳ. ඉතින් ඒක තමයි ඊළඟට අනිවාර්යෙන්ම හෝම් ස්කූලින් කරද්දී තියෙන්න ඕන. ඊට පස්සේ අපිට ඕන රිවෝඩ් චාර්ට්ස්. රිවෝඩ් චාර්ට් සිස්ටම් එකක් තියාගත්තොත් හොඳයි යාගේ බිහේවියර්ස් වලට. එයා දත් මදිනවා නම් හොඳට, ඊට පස්සේ තනියම ඇඳුම් අඳිනවා නම්, කෑම කනවා නම්, ඊට පස්සේ ඒක හොඳ වැඩ කරන. ඒකේ අර අපි ඇක්ටිවිටීස් කරනකොට දෙන්න එපා. ඒක රිවෝඩ් චාර්ට් එකක් දාන්න එපා. එයාගේ බිහේවියර්ස් වලට විතරක් දාන්න. එයා ඇඳ හැදුවනම් ඒ වගේ ඒක කලින් හදලා තියන්න බෑ. දවස් කරන හොඳ වැඩවලට එයාට මේ රිවෝඩ් එකක් දෙන්න. රිවෝඩ් චාර්ට් එක ඔයාලට පුළුවන් වයිට් බෝඩ් එකක ලියලා ඒකෙදි ඒකට දෙන්න මේ රිවෝඩ්ස් තරුවක් හරි මාක් හරි එයාලට දෙන්න. අපි ඇකඩමික් වැඩ කරනකොට අපි ඇක්ටිවිටීස් කරනකොට එයාට රිවෝඩ්ස් දෙන්න ඕන. හැපි පේස් එකක් මාක් හරි යන වගේ ස්ටිකර්ස් එකක් දෙන්න. වැඩි දේවල් දෙන්න යන්න එපා. ඒක අතෙන්ට චාට් එකට දාන්න එපා. ඒක එයා වැඩේ කරාට පස්සේ එතනින් අලවන්න. එයාට ස්ටිකර්ස් එකක් මොකක් හරි දෙන්න. ඊට පස්සේ අර බිහේවියර්ස් බලලා හොඳ දවසේ කොහොමද හොඳ ඉඳලා තියෙනවා නම් එයාට චූටි gift එකක් මොකක් හරි දෙන්න. ජූස් එකක් හදලා දෙන්න. ඒ වගේ ආසම හරි දෙයක් හදලා දෙන්න දවස් ඇතුළත. එයා කරන බිහේවියර්ස් හොඳයි නම් අර chart එකකින් බලලා එහෙම දෙන්න. එතකොට එයා ඒව පුරුදු වෙනවා කාලයක් කරන් යනකොට. හැබැයි අරකට මේ ඇකඩමික් දේවල් කරනකොට මේ ජූස් අනම්මනම් දෙන්න පුරුදු කරගන්න එපා. ස්ටිකර්ස් වගේ විතරක් පොඩි දෙයක් දෙන්න. නැත්නම් හැමදාම වගේ මොන හරි දේවල් බලාපොරොත්තු වෙනවනේ. ඒ නිසා ස්ටිකර්ස් විතරක් දෙන්න. අරකෙදි පොඩි ට්‍රීට් එකක් ඕනනම් දෙන්න. මේ ජූස් එක, ටොෆියක් නිතරම ටොෆි හිම දෙන්න යන්න එපා. මොන හරි ආස දෙයක් දෙන්න. හෝම් ස්කූලින් ගැන මේ දේවල් තමයි මට කියන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩි අවබෝධයක් දෙන්න. තාම හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මගේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්. මට මේ දේවල් ටික තමයි පොඩි අයිඩියාවක් හරි ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ තාම සමහර අය ඉන්නවා හෝම් ස්කූලින් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ජොයින් වෙන අය. ඉතින් ඒ නිසා මේක ඔයගොල්ලන්ට අයිඩියාවක් ගන්න විතරයි කිව්වේ. එහෙනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට.